හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඔන්න අද අපි ගොවි ගාන්න යන්නේ. ගොවි ගානවා කියන්නේ පෝරු ගාන්න අපි යන්නේ. ඉතින් ඔයාලගේ පැත්තේ මොකද්ද මේකට කියන්නේ? මම මේ ගොවි ගාන්නේ අපේ අප්පච්චි හාන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි හෙට වපුරන්න දාගෙන තියෙනවා. ඊට කලින් මෙන්න මේ විදිහට ට්‍රැක්ටර් පාරවල් ගිහිල්ලා තියෙන නිසා මඩ තැන් තැන් වල එකතු වෙලා තියෙනවා. ඉතින් හෙට අපිට වැඩ ලේසි වෙන්නත් එක්ක හාන ගමන් මම මේ විදිහට මේ වෙලා තියෙන කැට ප්‍රමාණය හොඳට වතුර දාලා ඔයාලට පේනවා ඇති ඔන්න ඔය විදිහට අපි තුනී කරගන්නවා මට්ටම් කරගන්නවා. මේකට තමයි අපි පෝරු ගානවා කියලා කියන්නේ. ওই තියෙන පෝරු ලෑල්ල මම ඔයාලට පෝරු ලෑල්ල පෙන්නන්නම් ගොඩට ඇවිල්ලා. ඉතින් ওই විදිහට තමයි අපි මේ තියෙන පස් ගොඩලි තුනී කරගන්න ඕනේ. නැත්තම් මේවා හෙට වෙද්දී හරි අමාරු වෙනවා. ඒ කියන්නේ තද වෙනවා පොළවත් එක්ක. හෙට වපුරන්න තියෙන නිසා අපි අද මේ විදිහට වැඩ ලේසි වෙන්න මෙහෙම තුනී කරගන්නවා. බලන්නකො ඉතින් ඒ අතරේ අප්පච්චි හානවා. එයා හාන අතරේ තමයි මම මේ වැඩ ටික කරගන්නේ. ඉතින් ගෑනු ළමෙක් විදියට අද වෙනකොට තනියෙන් කුඹුරක් වපුර ගන්න හැමදේම තනියෙන් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් බලන්නකො ඊට අමතරව පිටිපස්සෙන් පේන අපේ වටපිටාව පන්සලත් එක්කම හරි ලස්සනට වෙල්යාවේ පේනව නේද? බලන්නකො ඉතින් ඔන්න ළමයි දැන් මේ පෝරු ගානවා. පෝරු ගාන ගමන් මම මේ ඉන්නේ හැමතැනම මඩ ගණන් ගන්න එපා මූණෙත් එක්ක. මේ සමහරු පෝරු ලෑල්ල දැකලා නැහැ. ඉතින් මම ඒගොල්ලන්ට පේන්න ඕනේ දැන් මේ ගොඩට ආපු වෙලාව වීඩියෝ එකක් ගන්න කියලා තමයි ආවේ. සමහරු එක එක පැති වලට එක එක කියනවා. මං අනිත් අය කියන බලන්න ඔය පෝරු ගානවා එකට ගොඩක් අය අපේ පැත්තේ ගොවි ගානවා කියලා කියනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ගොවි ලෑල්ල. මෙන්න මේක තමයි ගොවි ලෑල්ල. පේනවනේ? මිටක් ගහලා මෙන්න මේ තහඩු එක තමයි එන්නේ. ඉස්සර නම් ආවේ ලී පෝරු. ඇත්තටම දැන් ඒක එන්නේ නැහැ. මේකෙන් තමයි මේ අපි පෝරු ගාන්නේ. එතකොට පෝරු ගානවා මම ඔයාලට වීඩියෝ එකක් දැම්මා මුලින්ම. එතකොට ඒකේ තියනවා වගේ අර හානකොට අපි දැන් හානකොට මඩ තැන් තැන් වල ටයර් පාරත් එක්ක හිටිනවනේ. ඒ මඩ අපි තුනී කරන්න ඕනේ කුඹුර ඉහින්නන. එතකොට අපි ඒක හොඳට මේ වතුර දාලා අර මං කියන වීඩියෝ එකේ විදිහට වතුර දාලා අපි පෝරු ගා ගන්නවා. ඊට පස්සේ තමයි ඇලවේලි ගාලි ඉවර වෙලා අපි වී වපුරන්නේ. ඉතින් මං ඇලවේලි ගාලා වී වපුරන වීඩියෝ එකත් අරගෙන එන්න. ඉතින් මේක තමයි ගොවි ලෑල්ල. දැන් එනේව නම් ඇත්තට ඉක්මනට කැඩෙනවා. ඉස්සර නම් අපි පුංචි කාලේ නම් තිබ්බේ ලීත් එක්ක තියෙන ගොවි ලෑල්ල. ඒක තමයි ඇත්තටම හොඳ සහ ලේසි. කරන් දැන තාක්ෂණෙත් එක්ක දැන් එන්නේ මේවා තමයි. ඉතින් ওই විදිහට තමයි අද අපි ගොවි ගාන්නේ. මම අනිත් වීඩියෝස් වපුරන වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් මගේ වීඩියෝ බලන හැමෝටම ගොඩාක් ස්තුතියි. කමෙන්ට් දාන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් තවත් දවසක හම්බ වෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.